සාදරයෙන් පිළිගන්නවා හැමෝම තාක්ෂණ ලෝක YouTube නාලිකාවේ තියෙන තවත් এডুকেෂනල් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ අපි කතා කරන්න යන්නේ ගොඩාක් අය වැදගත් වෙන දෙයක්. හරි. ගොඩාක් සල්ලි හොයන්න කියලා කට්ටිය 1x එක එක platform වල ඒවා එක එක platform වල වැඩ කරනවා. ඉතින් guys ආවියට සෙල්ලම් කරන කියන්නේ 1x ආවියට සෙල්ලම් කරන කට්ටියට සුපිරිම වාසියක් ගෙනල්ලා තිනවා guys. ඉතින් අය මේකෙන් ගේමක් ගන්න අනිවාර්යෙන් පුළුවන් කියන විදිහට ලස්සනට ඉවසීමෙන් වැටික් කරගෙන යන්න ඕනේ. ඉතින් අපි ඒකට ඇප්ලිකේෂන් එකක් හදලා දිනවා. මම ඇප්ලිකේෂන් එක පෙන්නන්න. වීඩියෝ ඉවර වෙනකම් රැඳිලා ඉන්න. ඊට පස්සේ ඔයාලා තීරණය කරන්න මේ ඇප්ලිකේෂන් එක හොඳයිද නැද්ද කියන එක. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු. අපේ වීඩියෝ එකට වීඩියෝ එක නේද මතක් කරන්න ඕනේ. ඔයාලා channel එක අලුත් කෙනා අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, bell icon එක all දාගන්න. එහෙම comment එකකුත් දාන්න යන්න. වීඩියෝ එකක් වැඩෙන්නේ channel එකට මාස 4කින් 5කින් වගේ නිසා ඉතින් channel එක ගොඩාක් down වෙලා තියෙන්නේ. up කරන්න support එකක් දෙන්න කියලාත් ඉල්ලීමක් කරනවා එන අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් ඔන්න guys ඉතින් ඔන්න මම application දෙකම පෙන්නන්නම්. 1xbet application එක original එක තියෙනවා. ඒ වගේම අපේ Codex Aviator application එක තියෙනවා. හරිද? මේ application එකෙන් තමයි වැඩේ වෙන්නේ. Codex Aviator application එකෙන් තමයි ඔයාලා signal generating වැඩ හැම එකක්ම යන්නේ. හරි. මුලින්ම 1xbet එකට යනවා මේ විදිහට. හරියට process එක බලා ගන්න. ඕකේ. ඊට පස්සේ ඔයාලා Aviator එක open කරගන්න ඕනේ. හරිද? Aviator එක හොඳේ. ඊට පස්සේ මේ වගේ යනවා. guys signal problem එකක් තියෙනවා. මම මේක load වුණාට පස්සේ එන්නම්. පොඩ්ඩක් network connection එකේ පොඩි අවුලක් තියෙනවා. මම මේක load වුණාට පස්සේ එන්නම්. හරි guys ඔන්න මම log වෙලා ඉන්නේ දැන්. chart එක මේ විදිහට තමයි තියෙන්නේ. history chart එකේ chart එකේ history එක. ඉතින් මේ විදිහට ලොකු 10 plus එකක් ඔන්න යනවා. ඔයාලා bet කරන්න යනවා නම් channel එකකින් කියන්නේ sorry ඔයාලා bet කරන්න යනවා නම් application එකකින් signal අරගෙන අනිවාර්යෙන් මේ වගේ උඩ කරන ඕනෝක ස්ටොප් වෙනකම් ඉන්න බලා ගන්න. හරිද? ඊට පස්සේ ඔයාලා මේක ස්ක්‍රීන්ෂොට් එක කැප්චර් කරගන්න ඕන. හිස්ටරි එක ඔක්කොම පේන්න. ඊට පස්සේ අපේ මෙන්න මේ Codex Aviator application එකට යන්න ඕනේ. ඕකේ. ඊට පස්සේ මේ විදිහට ඒක ඕපන් වෙනවා. ටික වෙලාවක් යනවා. ඊ කනෙක්ෂන් සීන් එකත් එක්ක හරිද? application එක ගැන අවසානට මම ඔයාලට විස්තර ටිකක් කියනවා. ඒක අනිවාර්යෙන්ම අහගන්න. ඕකේ. හරි මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලා වෙරිෆයි කරගන්න ඕනේ මේ විදිහට මුලින්ම පෙන්වන්නේ. හරි මේ ඉතින් මම ඒකට ලොග් වෙලා ඉන්නේ. මේ වගේ ඇඩ් ප්ලේ වෙනවා කැන්සල් කරගන්න. මම මෙතන තියෙන දේවල් ටික සෙනග පෙන්න යන්න. මෙතන ආවියට සිග්නල් ටික තියෙනවා. හරි මේකෙන් තමයි 5x plus සිග්නල් ජෙනරේට් කරන්න අනිවාර්යයෙන්ම. ඔයාලට මම මේක ප්‍රයිවට් කියලා දෙන්න කොහොමද කරන්නේ. හරි එහෙනම් තමයි මෙතන තියෙනවා කොහොමද මේ වැඩේ කරන්න කියන එක. දැනට ස්ටෙප් 3ක් දාලා තියෙන. ඉස්සරහට ස්ටෙප් ඔක්කොම දාන්න. දැනට ලොකු මේකක් කරන්න මේක ප්‍රොසෙස් එක කරන්න බෑ. ඊට පස්සේ මම මෙතන පේනවා ඇති මේකෙන් තමයි වැඩේ කරන්නේ. මෙතන chart එක අපි අප්ලෝඩ් කරගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට crop කරගන්නවා ලස්සනට. ඊට පස්සේ crop and analyze button එක එකපාරක් click කරන්න ඕනේ. හරි ඔයාලා වීඩියෝ එක අවසානයේ කියන හරියට මේ දේවල් ටික අහගෙන මේක buy කරනවා නම් buy කරන්න එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම මේක ඉවර වෙනකම් මේක අනිවාර්යෙන් බලන්න. ඕකේ. මේක free ගන්නත් offer එකක් තියෙනවා. හරි මේ විදිහට තමයි අපිට signal ටික පෙන්වන්නේ. හරිද? analyze වුණාට පස්සේ. හරි මෙතන තියෙනවා 12:02ට signal එකක්. හරිද? අපි ඊට පස්සේ 12:04ට තියෙනවා. ඊට පස්සේ 12:04 තියෙනවා. මෙතනදී ඔයාලා සිග්නල් එකක් අර බෙට් කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා මේ විදිහට ප්ලේ වෙනවා ගණන් ගන්න එපා. අපි මම 12:02ට වීඩියෝ එක ඕපන් කරන්න. ඕන දැන් වෙලා හරියටම 12:02යි තප්පර 13ක්. හරිද? ඔන්න ඔයාලා බලා ගන්න පුළුවන් ටයිම් එක. ඔන්න මේ විදිහට යනවා. හරිද? දැන් ඔයාලට අපි කියන්නේ සාමාන්‍යයෙන් 12යි තප්පර 20 ඉඳන් බෙට් කරන්න පටන් ගන්න කියලා. අපි කියන්නේ ඔටෝ කෑෂ් අවුට් එක දෙකෙන් දාලා අනිත් එක පහෙන් ගන්න කියලා තමයි සේෆ්ම විදිහ. හරිද? නැත්තම් දෙකෙන්ම දාලා සරින් සරින් ගහගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ලොට් එකක් යන්න නැති කියන වැඩේ කරන විදිහ අපි ප්‍රයිවට් වලට ගයිඩ් කරනවා. ඕකේ. හරි. මේකත් ලොට් හරිද? තප්පර 20 ඉඳන් ඒ කියන්නේ 12යි 2යි තප්පර 20 ඉඳන් 12යි 3යි තප්පර 20 දක්වා මේක බලන්න ඕනේ. ඕකේ. හරි. පරිම ලොට් ගියත් යන්නේ ලොට් 4යි. ඕකේ. බය වෙන්න එපා. ඒක කවර් කරනවා. කවර් කරන දේත් වලට කියලා දෙනවා ප්‍රයිවට් මම. ඔන්න බලමු. ඒකත් අවුට් එකක් ගියානේ. හරි තාම 3යි තප්පර 20 ආවේ නැහැ. බය වෙන්න එපා. කොහොමත් වින් එකක් අදිනවාම තමයි.
ඔන්න තවත් දෙකකින් උඩයක් ගියා. ඔයාලා මාජින් ටේබල් යූස් කරනවා නම් ඔයාලට මෙතනින් ප්‍රොෆිට් එක ගන්න, කියන්නේ ලොස් ටික කවර් කරන්න පුළුවන්. අපි ඔක්කොම ප්‍රයිවට් ගයිඩ් කරනවා. ඕකේ. ඔන්න 5න් එකක් ඇද්දා. හරිද? මේ මම බෙට් කරන කියන්නේ මම ඔයාලට මේක පෙන්නන වෙලාව සුපිරියම ලොස් ටයිම් එකක් යන්නේ. ඕකේ. ඔන්න 10න් උඩ එකකුත් ගියා. හරිද? සේෆ් එක්සිට් එක 5යි. හේවි එක තියලා තියෙන්නේ 10යි. ඔන්න ගයිස් ඉතින් හරියටම අපි කියලා දෙනවා මීට වඩා ගැඹුරින් ඔයාලට මේ ඇප් එක ගැන තව කියලා දෙනවා. හරිද? දැනට ඔයාලට මේක පොඩ්ඩක් තාවුරු කරන්න විතර යන්න ඕන බලන්න. හරිද? 12යි 3යි 9ට තමයි ඇදලා තියෙන්නේ. 12යි 3යි තප්පර 20ක් යනකම් මම බලන්න කියලා තියෙනවා නේ. හරි. ඊළඟ සිංගල් තියෙන්නේ 12යි 4යි 50ට නේ. හරි. ඔන්න එතන වැදගත් වෙන්න ඕන දැන් මෙතන සිග්නල් එකක් ගියානේ. හරියට මේක 4 වගේ වෙනකන් ඇද්දා. හරිද? ඒ නිසා දැන් ලොකු වින් එකක් ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම දැන් අර 4.50 කියලානේ තිබ්බේ. 4යි තප්පර 50 කියලා. එතකොට ඔයාලා ඒ තප්පර 50 හරියට බලන්න ඕනේ. කියන්නේ දැන් මෙතන ලොස් chart එකට හැරෙන්න යන්න chart එක. හරිද? ඒ කොහොමද හැරෙන්නේ ඒවත් අපි කියලා දෙනවා ගයිඩ් කරනවා. ඔයාලා හරිද? ඒ නිසා බය වෙන්න එපා. හරි. දැන් අතන ලොකු මේකක් ඇද්දනේ වින් එකක් ඇද්දනේ 10න් උඩ. ඒ නිසා දැන් අනිවාර්යයෙන්ම ලොස් ටැග් කරනවා කියලා අපි දන්නවා. හරි දැන් සාමාන්‍ය 50 ඉඳන් තමයි බෙට් කරන්න ගන්නවා. 50 ඉඳන් හෝ ඊළඟ විනාඩි. හරි. ඊළඟ විනාඩියේ පටන් ගන්න තැන ඉඳන්. ඔන්න දැන් 50 ඉඳන් බෙට් කරන්න ගමු. ඕකේ. දැන් ඔයා හිතන්න 50 ඉඳන් බෙට් කරනවා කියලා. හරි. හරි ඔන්න මම දැන් බෙට් කරන්නේ නැහැ. මොකද කිව්වොත් මේක ටෙස්ටිනේට කරනයක් ඔයාලට පෙන්වන්න ඕන නිසා සානික වලට කිසිම 50ක්වත් නැහැ. ඒ නිසා කරන්න දෙන්නේ හරිද? තිබු ඔක්කොම ඊගත්තම. හරි. ඔන්න දෙකෙන් ක්‍රෑෂ් වුණා. ඔයාලට ප්‍රොෆිට් එක ගන්න පුළුවන් වුණා. පළවෙනි එකෙන් හරි දැන් දෙවෙනි එක දැම්මා. ඔන්න ඒකත් ඇද්ද දෙකෙන් උඩ. අනිවාර්යයෙන්ම උඩ බොක්ස් එක මෙතන බොක්ස් දෙකක් තියෙනවනේ. ඒක උඩ බොක්ස් එක ඩබල් කරලා දාලා යට බොක්ස් එකක් ඒ කියන්නේ යට බොක්ස් එක දාන ගන්නවට වඩා උඩ බොක්ස් එක ඩබල් කරලා දානවා. ඕකේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට යනවා. හරිද? එතකොට ඔයාලට ලොස් ටැග් වදින්නේ නැහැ සහ ප්‍රොෆිට් ටැග් එනවා. ඔටෝ. හරි. ඔන්න දැන් සිග්නල් එක යනවා. ඔන්න දැන් 5.50 ඒ කියන්නේ 5යි තප්පර 50 පහු වෙන්නේ පහු වුණා. හරිද? එතකොට ආයේ සිග්නල් ඔන්න වින්. හරිද? සිග්නල් එක වින්. හරියටම කිව්ව විදිහටම වින් කරා සිග්නල් එක. හරිද? ඉතින් ඔයාලට පේනවා ඇති අනිවාර්යෙන් 5න් උඩ අදිනවා. හරිද? ලොස් ඩේ තියෙනවා ඒ වගේම වින් ඩේස් එහෙම තියෙනවා. ඉතින් ඔයාලට මේ හැම දෙයක්ම අපි මෙන්න මේ Codex ආවියට ඉතින් ඇප්ලිකේෂන් එක හරහා ඔයාලා නෝට් ඩවුන් කරලා තියෙනවා. ඒ වගේම ඉන්ස්ට්‍රක්ෂන් වල සම්පූර්ණ මේ කොහොමද බෙට් කරන්නේ, කොහොමද මේ බෙට් එක හරියට ගන්න, ඒ වගේ දේවල් හැම දෙයක්ම අපි ඔයාලට කියලා දෙනවා. ඕකේ. ඒතර ගයිස් මේක ප්‍රයිස් කොහොමද වෙන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම මුලින්ම කියන්නම් මෙහෙම. ඔයාලට අපි සුවර් නැති වෙන්න පුළුවන්. හරිද? මොකද ඒකත් මුලින්ම කාටවත් මෙතන නමක් හදාගන්න බෑනේ නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලා මුලින්ම කරන්න one day කීයක් ගන්න කියන්නේ ඔයාලට one day access ගන්න පුළුවන් අපින් one day access ගන්න වෙයි. එහෙම නැත්නම් මම ඔයාලා මට message එකක් දාන්න මම ඔයාලට group link එකක් දෙන්න. මේ group එකට මේ වැඩේ පටන් අලුතෙන් පටන් ගන්න වැඩක්. ඕකේ. ඉතින් මේ කට්ටිය ඇවිල්ලා බලන්න. හරිද? මුලින්ම සිග්නල් ටික අපි මම ප්‍රී සිග්නල් 3ක් වගේ දෙන්නම් ඔයාලට. ඔයාලකට බෙට් කරලා හෝ නිකන් ගිහිල්ලා බලන්න. හරිද? ඒ ඇප් එකෙන් දෙන සිග්නල් ටිකක් දෙන්නම්. හරිද? ඒතකොට ඔයාලට මේක වැඩේ ට්‍රස්ට් නම් අපි වැඩේ ඒ කියන්නේ ඕන කෙනෙක් ඉන්න නවිල්ලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන අපි ඩේටාබේස් වලට මගේ මේ අය ඇත්තම Codex ආවියට කියන්නේ. ඉතින් ඒ ප්‍රූෆ් ඔක්කොම මම ගාව තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ තමයි මේක Firebase, MongoDB වගේ ඩේටාබේස් ලොකු ඩේටාබේස් ප්‍රොසෙස් එකක් යන්නේ මේක ඇතුලේ. ඒවට ඉතින් මම මාසිකව ගණන් ගෙවන්න ඕනේ. හරිද? දැනට පේමන්ට් එක මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. one day රුපියල් 500ක් යනවා. ඕකේ. one week එක රුපියල් 2000ක් වගේ යනවා. ඔයාලට වාසියම දේ තමයි one month එක අපි 3500 දෙනවා. මුලින්ම ගන්න 10 දිනකට 3000ක් තමයි දෙන්නේ. හරිද? ඉතින් අරගෙන බලන්න කොහොමද වැඩේ කියලා. වැඩේ සුපිරියමක් තමයි. ඉතින් ග්ලෝබල් ගේමක් ගන්න පුළුවන් කියලා මම කියනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ කාලෙන් කාලට වෙනස් වෙන platform එකක්. ඒ නිසා ඉතින් lifetime packages අහන්න එන්න එපා. ඕකේ. lifetime අහන්න එන්න එපා. lifetime එක කොහොමද දෙන්න විදියකුත් නැහැ. කියන්නේ අප්ඩේට් වෙන්නේ නැහැ මේ platform. ඒ නිසා දැන් අලුතෙන් ආ platform එක නිසා මගේ 10x ඔඩ් අර වෙනම tab එකක් තිබ්බේ. ඒක
දැන් වැඩ කරන්න ඒක මම ඉස්සරහට ෆික්ස් කරනවා. ඒ වගේ තව ෆන්ක්ෂන් 3ක් ඇඩ් කරනවා. ක්‍රෑෂ් ගේම් එකේ ෆන්ක්ෂන් එකක් ඇඩ් කරනවා. ඒ විදිහට ෆන්ක්ෂන් සෙට් එකක් ඇඩ් කරනවා. ඉස්සරහට ඒ අප්ඩේට් හැම එකක්ම හම්බෙනවා ඇප්ලිකේෂන් එක ගන්න අයට. එහෙනම් ඔයාලගේ එක්ස්පයර් ඩේට් එකේදී නැවත රිනිව් කරලා ඔයාලට ආයෙත් ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්. මුලින්ම one day access එකක් අරන් බලන්න ඇවිල්ලා ඊට පස්සේ වෙට් කරගෙන යන්න. ඕකේ. මම ඔයාලට win days සහ loss days දවස් දෙක කොහොමද කියන්නේ හොඳම ප්‍රොෆිට් ගන්න පුළුවන් දවස් දෙකේ විදිහට කියලා දෙනවා. ඔයාලා ඇවිල්ලා අනිවාර්යෙන්ම අහන්න මගේ. හරිද? මම ඔයාලට කියලා දෙන්නම් මේ සිස්ටම් එක මොකද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඕකේ. අනික තමයි හැම වෙලේම වින් යන්නේ නැහැ. හරිද? සිග්නල් වල දැන් ඔය සිග්නල් 10ක් ජෙනරේට් කරන්න නිසා. ඔයාලා සාමාන්‍යයෙන් සිග්නල් 5ක් වගේ බලලා chart එක හැම වෙලේම අප්ඩේට් වෙනව නේද? loss patch කරනවා, ඒ වගේම win patch කරනවා. ඔයාලා සාමාන්‍යයෙන් සේෆ්ම විදිය මම මේ කියලා දෙන්න. හරිද? මම මේක තව ඔයාලට ගයිඩ් කරනවා පර්සනල්. ඕකේ. ඒකට සාමාන්‍යයෙන් ඔයාලා හරියටම බලලා ගන්න මේක දවසක කී එකක් අරගෙන ඔයාලා මේ ඇප් එක ටෙස්ට් කරලා බලලා 1 week එකක් අරන් ටෙස්ට් කරලා බලන්න. ඊට පස්සේ 1 month එකක් අරන් ටෙස්ට් කරලා බලන්න. ටෙස්ට් කරන්න. ඒතකොට ඔයාලා බෙට් කරන්න. හරි. ඔයාලා 1 day එක ගත්තොත් මම ඔයාලට හැමදේම කියලා දෙනවා මේකෙන් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. හරිද? ඉතින් ඇවිල්ලා බලන්න අනිවාර්යයෙන්ම ගේමක් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඇවිල්ලා බලන්න මුලින්ම රුපියල් 500ක් බොඩිම ඩවුන් එකට දාලා තියෙන 1 day access එක සාමාන්‍යයෙන් සමහර ඒවා 1 day access නැහැ. සමහර ගොඩක් ඒවා මේ වගේ බොරු තියෙන. හරිද? ඇත්තම හැක් එකක් නෙමෙයි මේක. මේක තනිකරම ඇනලයිසින් එකක් කියන්නේ. ඕකේ. ඇනලයිසින් අරගෙන තමයි වැඩි ගන්නේ. හරි. ඉතින් මේ ඔයාලා අරගෙන බලන්න. තාම ෆෝන් නම ඉස්සරහට වීඩියෝස් දාන්න ඔයාලා නිකරම කමෙන්ට් එකක් දාන්න තව වීඩියෝස් ඕන නම් මේ ගැන. මම පල්ලෑ මේකේ ඇප් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දාලා තියන්න කමෙන්ට් බොක්ස් එකේ පින් කරලා තියන්න. හැමෝම ඉතින් එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගෙන account එකක් හදලා මෙසේජ් එකක් දාගෙන යන්න ඉතින් ගන්නවා නම් විතරක් ඕකේ. නැති අයටත් ෆ්‍රී එකට ඇවිල්ලා යන්න බලන දවසට සිග්නල් 2ක් 3ක් වගේ දෙනවා. ඉතින් ඉස්සරහට මේක සුපිරිම අප්ඩේට් එකක් එනවා. හරි. ඉස්සරහට ඉතින් 100x odd generating system මේ වගේ දේවල් ගන්නවා බා දැනට ගහලා තියෙන සේෆ්ම මෙතෙඩ්. හරිද? ඔයාලා දකින්න ඇති සිග්නල් සේෆ් ඒවන් කෑෂ් අවුට් ගන්න ඒවා සේෆ් ලොස් නැතුව වැඩේ කරන්නත් පුළුවන්. අඩුම ලොස් ටැග් ගියත් ඔයාලට ලොස් එක කවර් කරගන්න පුළුවන් ওই විදිහට සිග්නල් වලට මේවා කරොත්. හරිද? ඔය මම කියලා දුන්න ටිකයි. හරිද? තව ගොඩාක් ස්ට්‍රැටජිස් තියෙනවා මේ සිග්නල් වලට බෙට් කරද්දි. ඒ හැමදේම මම ඔයාලට කියලා දෙනවා. ඒ නිසා ඉතින් ගන්න හැමෝම WhatsApp නම්බර් එක තියෙන පල්ලේ මෙසේජ් එකක් දාන්න අනිවාර්යෙන් සෙනෙකම දාන්න. ඉතින් මම හැමෝටම රිප්ලයි කරනවා. ඉතින් මම ගොඩක් වෙලාවට බිසි. හරිද? ඒ වුණත් හැම වෙලේම ඉතින් පුළුවන් වෙලාවට බලනවා. හරිද? ඒ තමයි ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා ජොයින් වෙලා account හදාගෙන බලන්න. එහෙනම් guys අදට යනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.